ලස්සන තැනක වෙරළු ගහේ උඩම අත්තේ චූටි කුරුළු කූඩුවක් හැදුවා. කුරුළු අම්මා දාපු චූටිම චූටි බිත්තරෙන් චූටි පැංචෙක් එළියට ආවා. කුරුළු අම්මයි තාත්තයි පැංචට මාරුවට කෑම කැව්වා. අම්මලා කෑම හොයන්න ගියාම එයා ගොඩක් වෙලාවට හිටියේ තනියෙන්. ඒ වෙලාවට අපි තමයි එයාගේ ආරක්ෂකයෝ වෙලා හිටියේ. කුරුළු පැංචගේ අම්මලා හරිම සතුටින් තමයි දැන් ඉන්නේ. මේ ගහේ උස අඩි 6ක් විතර ඇති. පැංචට කවන්නද කොහෙද හදන්නේ යා. ඔන්න පල්ලෙහාට බහලා කෑම ගන්නයි හදන්නේ. අනේ මරු තාත්තයා. අර මං හිතුවේ පැටියට කවන්න හදන්නේ කියලා. එයා හොඳට බඩ පුරව ගන්නවා. අර අනිත් කූඩුව තමයි එයාලගේ ඉස්සෙල්ලා ගෙදර. ඒකේ හිටිය පැංචු දෙන්නම ඇටි කුකුල අරගෙන ගියා. මේ පැංචු දෙන්නව අපිට බේර ගන්න නම් බැරි වුණා. එයාලා මතක් වෙනකොට හරිම දුකයි. ඔන්න අපේ චූටි මැණික්ට හොඳටම බඩගිනිලා ගොට්ටක් වගේ හදාගෙන ඉන්නවා කට ඔය. මෙයාගේ තියෙන දාංගලේ බලන්නකෝ ඔය. අනේ පව් මැණික. හොඳටම බඩගිනිලා අම්මලා කවලා නෑ වෙන්නේ නැති මේ බාන අපෙන් කන්න ඉල්ලනවා. පව් අනේ. අර දැන් ඔන්න දැන් දඟලන්නේ නැතු ඉන්නේ චූටි පැටියෝ. චූටි අපි දැන් බලමු පැංච මොනවද කරන්නේ කියලා. බලමු. ඔන්න ඕ නෝ. බලන්න කොහොමද කට්ට යරගෙන අපි කන්නේ ඉන්නවා. දැන් ලස්සන බලන්න ලස්සන වේවි. ඔය කෑ ගහන ගමන් කටත් අරිනවා කොහොමද අනි කරන්නේ. දැන් ලස්සන මේකනේ ඉන්නේ ඇත්තටම. ඔය කුළුවේ ඉඳලා බෙල්ල දිගේ ඔක්කොම පොඩි පිහාට වෙනවා කළු පාට. අපි පැංචව බලලම දවස පටන් ගමුකෝ. දැන් බලන්න චූටි පැංච මොකද කරන්නේ කියලා. තියෙනවා එයාලගේ ඉස්සෙල්ලා ගෙදර. දැන් යන්නේ පැංච දෙයිනේ කෝ පැංචා. අනේ මගේ පපුවත් එක්කම මොනවද බලන්න. මගේ පපුව නතර වුණා වගේ මට දැන්. අර තාප්පේ උඩ ඇටි කුකුලෙක් ඉඳලා ගියා එහෙනම් තමයි මේක කරන්නේ නැති. ඒකට අම්මලා කොහෙන්ද? කටෙත් මොනවද තියාගෙන අර ඔන්න තාත්තා අම්මයි දෙන්නම ඉන්නවා. අර දැනුත් තියෙනවා කටේ අම්මගේ මොනවා හරි. අනේ ඒගොල්ලෝ දන්නේ කියන්නේ මොකද උනේ කියලා. අර අම්මගේ කටේ අර බලන්න හොඳට බලන්න පොඩි මොනවා හරි තියෙනවා. අර අනේ පව් එයත් පැටියව හොයලා තමයි ওই කටේ කෑමක්කම ගිහින් බලන්නේ උතන වෙලා. කිසිම කෙනෙකුටවත් සතෙකුටවත් මෙහෙම දෙයක් නොවේවා කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න. මේ පැත්තටවත් අපිට යන්න හිතෙන්නේ නැහැ. මේ තරමට හිතට වේදනාවක් අපිට මෙහෙම තියෙනවා නම් අම්මා මොන තරම් දුකක් විඳිනවද දෙයියෝ. දින ගාණක් ඒ වුණත් අම්මා තාමත් මේ පැටියව හොයනවා. අර කූඩුවටත් ගිහිල්ලා බලනවා. අත්ෙන් අත්තට ගිහිල්ලා හොයනවා. සති දෙකක් විතර වුණත් ඔය තාමත් අම්මා හොයනවා ඇවිල්ලා පැටියව. ඔය වටපිටාව බලනවා. අත්ෙන් අත්තට ගිහිල්ලා